හලෝ ඔන්න මම අලුත් බ්ලොග් එකක් අරගෙන ආවා. දැන් මේ අපි යන්නේ ෆිල්ම් එකක් බලන්න. අපේ තව යාළුවෝ දෙන්නෙකුත් එනවා කිව්වා. ඉතින් අපි පික්මී එකක් දාගෙන ෆිල්ම් එක බලන තැනට ආවා. අනිත් යාළුවෝ දෙන්න නම් තාම ආවේ නෑ. එතකන් අපි ටිකට්ස් අරගෙන කන දේවලුත් අරගෙන ෆිල්ම් එක බලන්න ෆිල්ම් හෝල් එක ඇතුළට ආවා. අපි ඉතින් ආසාවෙන්ම ආවේ මේ මෝඩතරිඳු ෆිල්ම් එක බලන්න. ඒ වුණාට මගින් කරන්ට් එක ගිහිල්ලා අපිට මෝඩතරිඳු ඉවර වෙනකම් බලා ගන්න බැරි වුණා. විනාඩි 10ක් විතර තමයි අපිට මූවි එක පෙන්නුනේ. ඊට පස්සේ ඉතින් අපි දුකටත් එක්ක ශ්‍රියාණියකට ආවා shopping කරන්න. අද බලන්න බැරි වුණාට හෙට කොහොම හරි ෆිල්ම් එක බලනවා කියලා හිතාගෙන තමයි අපි හිටියේ. ඊට පස්සේ ඉතින් අපි පොඩ්ඩක් shopping කරලා කට්ටියත් එක්කම අපි ඉතින් මොනවා හරි කන්න තමයි ඊළඟට හිතාගෙන ඉන්නේ. අනිත් කට්ටිය shopping කරලා ඉවර වෙනකන් තමයි දැන් අපි මේ ඉන්නේ. ඊට පස්සේ අපි පික්මී එකක් දාගෙන ගියා නිගම්බෝල ආකේඩියා එකට ලන්ච් එක ගන්න. ඇත්තටම මේ ප්ලේස් එක නම් ගොඩාක් ලස්සනයි. යාළුවොත් එක්ක ෆැමිලි එකේ අයත් එක්ක යන්න නියම තැනක්. අපි ඉතින් මෙතන ලස්සන නිසා වීඩියෝ ක්ලිප්ස් ෆොටෝස් එහෙම ගන්න අමතක කරෙත් නැහැ. ඔයාලත් ලස්සන ෆොටෝස් වීඩියෝස් ගන්න තැනක් හෙව්වනම් අනිවාර්යෙන්ම නිගම්බෝල ආකේඩියා එකට යන්න. දැන් ඉතින් ෆොටෝස් වීඩියෝස් ඔක්කොම අරගෙන ඉවරයි. දැන් ඉතින් අපිට තියෙන ලන්ච් එක ගන්න තමයි. අපි ඩ්‍රින්ක්ස් වලට අයිස් මයිලෝ අයිස් කොෆි ගත්තා. ඇත්තටම ඒව නම් හරිම රසට තිබුණා කියන්න තරම් වරදක් නෑ. ඊට පස්සේ සීෆුඩ් රයිස් එකයි චිකන් රයිස් එකකුයි අපි චීස් කොත්තු එකකුයි තමයි ගත්තේ. මේ කෑමවල ඉන්ග්‍රීඩියන්ට්ස් නම් ටිකක් මදි වගේ කියලා මට හිතුණා. ඒ ඇරෙන්න කිසිම වරදක් කෑමවල තිබුණේ නැහැ. ඊට පස්සේ අපි ගෙදර ආවා. ඊට පස්සේ මේ තියෙන්නේ පහුවෙනිදා. අපිට ඉතින් මෝඩතරිඳු බලා ගන්න බැරි වුණ නිසා අපි කට්ටිය ආපහු මේ මෝඩතරිඳු බලන්න යන තමයි ලෑස්ති වෙලා ඉන්නේ. අපි යනකොට එළිය හොඳටම වහිනවා. ඒ වුණාට අපි ෆිල්ම් හෝල් එකට කොහොම හරි ගියා. යනකොටම මෝඩතරිඳු එකේ ටිකට්ස් ඔක්කොම ඉවරයි. අපිට ඉතින් කරගන්න දෙයක් නැතුව අපි පීසා හට් එකට ආවා ලන්ච් එක ගන්න. ඊට පස්සේ අපි හිතුවා කටුනායක ෆිල්ම් හෝල් එකෙන් කොහොම හරි අද ෆිල්ම් එක බලනවා කියලා. දැන් අපි මේ කට්ටිය ඉක්මනට යන්නේ කටුනායක ෆිල්ම් හෝල් එකට. ඒකෙත් ටිකට් ටික ඉවර වෙයි කියලා බයෙන් තමයි අපි ගියේ. අන්තිම ටිකට් ටික තමයි ඒකෙත් අපිට ගන්න පුළුවන් වුණේ. මේ ෆිල්ම් හෝල් එකටත් ගොඩාක් අය ඇවිල්ලා තිබ්බ මේ ෆිල්ම් එක බලන්න. ඒ වගේම ගොඩාක් අයට ටිකට්ස් ගන්න බැරුව ගොඩක් අය හැරිලත් ගියා. පුළුවන් හැමෝම මෝඩතරිඳු බලන්න යන්න. මෝඩතරිඳු බැලුවේ නැත්තම් ඔයත් මෝඩේ. ඒ තරම්ම ලස්සන ෆිල්ම් එකක් තමයි මේක. ඇත්තටම මම බලපු ලස්සනම ෆිල්ම් එකක්. ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම්ම හොඳටම hina වෙන්න පුළුවන්. වෙනස්ම විදියට හදපු ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක. ඔයාලත් අදම යන්න මේ ෆිල්ම් එක බලන්න. මම මේ බ්ලොග් එකේ වැඩියෙන්ම කියපු වචනේ මොකක්ද කියලා පුළුවන් නම් කියන්න. ඔබ ඔය වාඩිලා යන්නේ එකෙක්ගේ උකුලේ. මෙහෙම යන්නේක සොමි බං. එළිය දඟලන්න එපා. ඕක අප්පගන්න. මම ඔබට කී සැරයක් කියන්නද? මුන්ට අපිව පේන්නේ නැහැ. අපි කොහොම හරි අන්තිමට ෆිල්ම් එක බලාගත්තා. Thank you for watching. Bye bye.